ජෝන් සුවිශේෂ 16 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තියේ සිට 23 වෙනි වගන්තිය දක්වා ඒකාන්තයෙන් මම ඔබට කියමි ඔබ හඬා වැළපෙන්න නොවිය එහෙත් ලෝකයා ප්‍රීති වන්නාහ. ඔබ දුම්නස් වන නමුත් ඔබේ දුම්නස සොම්නසට හැරෙන්නේ නැත. ස්ත්‍රියකට ප්‍රසව මොහොත පැමිණි කල ඇගේ වේලාව පැමිණ තිබෙන බැවින් ඇයට දුක් වේදනා ඇති වේ. ඒත් ඇය දරුවා බිහි කළ පසු ලෝකයට දරුවෙක් උපන්නේ යන ප්‍රීතිය නිසා වේදනාව අමතක කරන්නේය. එමෙන්න ඔබ දැන් ශෝක වන්න වූය. එහෙත් නැවත මම ඔබ දකින්නෙමි. විට ඔබේ සිත් ප්‍රීතියෙන් පිනා යයි. ඔබේ ප්‍රීතියද කිසිවෙක් ඔබෙන් පැහැර නොගනිති. සදහවන්සේගේ සුභාරංචි මෙසේය. මේ සතුට උරුම කරගන්න ඕනේ. එයි අපි සමරන්නේ ශුද්ධාත්ම මඟලේ ඒ ශුද්ධාත්මයන් වහන්සේව අයිති කරගන්න යනවා. වහන්සේ අයිති කර ගැනීම තුළ ලැබෙන ඵලයක් මේ ප්‍රීතිය. ඒ ප්‍රීතිය නැතුව ශුද්ධාත්ම මඟලේ සමරන්න බෑ. ඒ ප්‍රීතිය අත්දැකීම අයිති කරගන්න නැතුව අපිට ශුද්ධාත්ම ගමනක් යන ජනතාවක් බවට පත් වෙන්න බෑ. ප්‍රීතිය. මොකක්ද මේ ප්‍රීතිය කියන්නේ? තමා ප්‍රශ්නයක්.
මොකක්ද මේ ප්‍රීතිය? දැන් මට මේ පොතේ ළඟදී සිද්ධි දෙකක් තුනක් මතක් වෙනවා. හරි. දරුපති පල්ලියට දරුපති ඉන්නේ වාහනයක් රිස් කරගන්න ෆැමිලි එකක් ආවා. ඉතින් තමයි කාර්කේ බැලවිල මංගාට ආපහු රිස් කරන පොඩ වාහනේ කියලා. මිල අධික වාහනයක්. හරි. කෝටි ගණන් වාහනයක්. හරි මම වාහනේ ඇත්තට දන්නේ නැහැ. මට තේරුණා දැක්කම මේක අනිවාර්යයෙන්ම එක වාහනයක් වෙන්න ඕනේ කියලා. සහ එයාගේ විදියට එයා ඉහළ නිලයක් කරන දැන් හොඳ වැඩපත් ගන්න මිනිස්සෙක්. සහ මොනවා හිටියා චුටි දරුවෙක් හිටියා කියන්නේ අවුලක් තියෙනවා මිනිස්සයාට. තේරුණානේ? ඉරසක වෙලා ඩිවෝස් වෙලා එහෙමත් නැහැ. නැත්නම් මොනවා හරි වෙනා ඉන්නේ. මොකද පඩියක් ගන්නවා වාහනයක් තියෙනවා රස්සාවක් තියෙනවා මොන කෙනෙක් ඉන්නවා හැමදේම තියෙනවා. හැබැයි මෙයාත් එක්ක කතා කරන්න යද්දී නායමඩන තේරුණානේ? එයා සරලව කිව්වේ මේ පාද වගතුවක් නෑ පාද මේ දේවල් වෙන විදිහ. ඒ කියන්නේ සාරාංශය ගත්තොත් එයා දුකින් ඉන්නේ. එයාගේ කතාවේ සාරාංශය එයා දුකින් ඉන්නවා කියන එක. දැන් බලන්න වාහනේකුත් තියෙනවා, අවුලකුත් තියෙනවා, රස්සාවකුත් තියෙනවා, හැමදේම තියෙනවා, මොකද ගෙවල් හදලා තියෙනවා. හැබැයි සතුට කියන දේ හරි. හරි. ඒ වගේම ලබන්න දෙන්න මම ගෙවල් වලට යන රෝගීන් කට්ටිය අන්තිම බ්‍රහස්පතින්ද එතකොට මම එතන ගෙදරට යනවා. මේ අන්තිම පාර යාම බ්‍රෝකර් මහත්තයෙක් ඉන්නවා. ෆුට් සයිකල් තමයි යහට මෙහාට යන්නේ. ගෙදර ගරා වැටිච්ච ගයක්. බිත්ති කපරාරු කරලවත් නැහැ. නෝන ඇදේ ඉන්නේ. හරි. මෙයා ෆුට් සයිකලෙන් තමයි බ්‍රෝකර් රස්තාව ඉටිමිටිල කරන්නේ. රවුජාවක්. එයාගෙන් මම නිකමට අහනවා හැමදාම මෙයා අපේ කුරුසිය ගාවට ඇවිල්ලා ඔරසන් කියනවා. දරුවෝ කුරුසියක් තියෙනවා ඔරසන් කියනවා කියලා. මම අහනවා මම දකින්න හැමදාම ඔයා ඇවිල්ලා ඔරසන් කියනවා. මේ මොකද මේ කොච්චර ආසාවෙන් ඔරසන් කියන්නේ එහෙම හැමදාම කුරුසියක් තමයි පැදගෙන. මෙයා ඉහිරට උත්තරයක් දෙනවා. මෙයා කියනවා ෆාදර් හැමදේම දීලා දෙන ජේසුස් ෆාදර්. ස්තුති නොකර කොහොමද? මෙයා ස්ටෝරි කියනවා. ෆාදර් ඒස් තරම් නෑ. මේ ඉන්න තැනක් තියෙනවනේ ස්වාමී. හරි. නෝනා ලෙඩ. හැබැයි නෝනා බලා ගන්න මං ඉන්නවනේ ස්වාමී. හරි. වාහනයක් නෑ මේ වාහනේ පාද මට ප්‍රාණ එකක් වගේ පාද. තේරුණා නේද? මේ හැමදේම දුන්නේ ජේසුස්නේ පාද. ඉතින් මම සතුටින් ඉන්නේ උන්වහන්සේ නිසා නම් මම ස්තුති කරන්න ඕනේ නැද්ද? දැන් බලන්න මේ මිනිස්සුන්ට සතුට දෙනවා නේද? අර මිනිස්සේ කාර්යයක් තියෙනවා රස්සායන දානෙම තියෙනවා අතට. මෙයාට මොකද සතුට තියෙනවා? ඔන්න මම තේරෙනවා. ඒක කාරණාවක් පැහැදිලි. සතුට කියන දේ එක්ස්ටර්නල්ස් බාහිර සාධක මත රඳා පවතින දෙයක් වෙන්න ඉඩක් නැහැ. එහෙමනම් අනිවාර්යයෙන්ම අර වාහනය ආපු කෙනා සතුටින් ඉන්න ඕනේ. බ්‍රෝකර් මහත්තයා දුකින් ඉන්න ඕනේ. තේරුණානේ? යටි පැත්තට කියන්නේ happiness doesn't depend on external circumstances. මොකද happiness කියන්නේ? අනිත් සතුට. අද වචන හරි පැහැදිලිව කියනවා. හරි පැහැදිලිව කියනවා. සනස කියනවා. ප්‍රසව කාලයේ පැමිණි කල කටියු. ප්‍රසව කාලයේ පැමිණි කල. ස්ත්‍රිය වේදනාවට පත්වන්නේය. ස්ත්‍රිය වේදනාවට පත්වන්නේය. ඇය දරුවා බිහි කළ පසු දරුවා බිහි කිරීම නිසා වේදනාව අමතක කරන්නේය. තේරුණානේ? මේ අචල කියන දේ. ඉතින් අමාරුයි. ඉඳලා හරි. ඒක බබුව වෙච්ච ඇතිනේ. අන්න බලන්න. හරි. තේරුණානේ? අර දින උඩ කමාරුයි. වේදනාවක්. ඒ වචනේ කියනවා. හැබැයි දරුවා බිහි කරාට පස්සේ හරි බිහි කරලා පස්සේ දරුවා බිහි කිරීම නිසා ඇය වේදනාව අමතක කරන්නේය. තේරුණානේ? ඒ කියන්නේ ඇය ප්‍රීතිය කියන දේ අත්දකින්නවා. කොහොමද? ඇය ඉන්ටෙන්ෂනලි
deliberately කරන ක්‍රියාවේ ප්‍රතිඵලයක් විදිහට. ඇය වේදනාව අමතක කරන්නේ. අමතක වන්නේ නෙවෙයි. මං කියනවාට තේරෙනවද? දරුවා දැක්කම අම්මා දුක අමතක කරනවා. අම්මා සතුටු වෙනවා. She chooses to be happy. Happiness is a choice. Happiness is a choice. It doesn't depend on outer circumstances. If you make that choice, you will be happy. If you don't make that choice, even if you have the best circumstances, you're not going to be happy. තේරුණාද? සනස් ඒක කියලා කියනවා. එවෙන්ම දැන් ශෝක වන ඔබ ප්‍රීතිමත්වය. අර ස්ත්‍රිය ගැන කියලා. තේරුණා නේද? ස්ත්‍රිය හිතාමතා වේදනාව අමතක කරලා සතුටු වෙනවා. deliberately. happiness කියන choice එක ගන්නවා. ඒක ගැන කියලා වචනේ කියනවා. එමෙන්ම දැන් ශෝක වන ඔබ ප්‍රීතිමත්වය. කොහොමද ප්‍රීති වෙන්නේ? ඔයා මොනවා කරන්න ඕනද එහෙම? තීරණය ගන්න ඕනේ. circumstances මොනවා වුණත් ප්‍රශ්න මොනවා වුණත් ඔයා තීරණය ගන්න ඕනේ. තේරුණාද? අද අවසනාවට මිනිස්සු ඒ තීරණය අරගෙන නැහැ. ඒ නිසා මිනිස්සුන්ට සතුට නැහැ. බාහිර සාධක අපේ සතුට රිමෝට් කන්ට්‍රෝල් කරනවා. අනේ කල්පනා කරලා කෙනෙක් කියපු දෙයක් ඇදිලා ගිහිල්ලානේ. මට ඇදිසෝ ගියේ. මම පේන්නේ නැද්ද කියලා. හරි. දැන් ඒකත් එක්ක මම අප්සෙට් වෙන්න ගියොත් තේරුණානේ? මම මගේ සතුට රිමෝට් කන්ට්‍රෝල් කරන්න එයාට බාධා දීලා නැහැ. රිමෝට් කන්ට්‍රෝල් එක එයා දාන්නේ. මම ෆේලියර්. යා කිව්වයි කියලා. මම අවුලක් නැහැ. සෑහලුවට කොල්ලා වගේ පැන දෝදී අවුලක් නැහැ. අයනේ. යට පේන විදිය. කන්නඩි ගලන ලස්සන වගේ අවුලක් නැහැ. ඔයාලට තේරෙන්නේ? අවුල්. අවුල් දෙකේ. නෑ. කියන දේවල් වලට අපි රිමෝට් කන්ට්‍රෝල් කරන්න දෙනවා. තේරුණානේ? සරකලාට පොසිෂන්ස්. මට මේ රෑන්ක් එක හම්බුනොත්, මේ උසස් වීම හම්බුනොත් මම සතුටු වෙනවා. ඒකට සතුට රිමෝට් කන්ට්‍රෝල් කරන්නේ මොකද්ද? රෑන්ක් එක, පොසිෂන් එක. ඒක හම්බුනේ නැත්නම් මම දුන්නේ. සතුට බාර දීම මැනේජර්. මැනේජර් පුළුවන් මගේ සතුට කන්ට්‍රෝල් කරන්න. රිමෝට් කන්ට්‍රෝල් කරන්න. තේරුණානේ? වැටුපට රිමෝට් කන්ට්‍රෝල් කරන්න පුළුවන් අපිව. තේරුණානේ? පඩියක් හම්බුන සතුට. සල්ලි තියනවනේ. පඩි නැත්තම් සල්ලි නැත්තම් දුකයි. තේරුණානේ? සහ අවර්ණ පුද්ගලයෝ කවුද? කියන්නේ දැන් රටයිවිලන ඔයගොල්ලෝ ඉන්නේ. පවුලම ඉන්නවනම් හරි අවුලක් නැහැ. තනියෙන් ඉන්නවනම් අයියෝ අරයවත් ගත්තා නම් සතුටින් ඉන්නවා. මහත්යවල් කරලා. මහත්යවල් ගත්තම ඒ සතුටින් ඉන්නේ නැහැ. අනේ අපි අම්මලා තාත්තලා දෙනවා අනිවාර්යයෙන්ම ඉන්නවා. අම්මලා තාත්තලා ගත්තා ඒ සතුටින් ඉන්නේ නැහැ. තේරුණානේ? තවත් කාට දෙන්න try කරනවා. තේරුණානේ? ඒ කියන්නේ අපි බාහිර සාධක මම දුරු කරන්නේ. අපි සතුට දවසින් දවස පෝස්ට්පෝන් කරනවා. මේ ප්‍රශ්නේ ඉස්සුවම සතුටින් ඉන්නවා. ඇයි ඒක කරන්නේ? You make the choice. තේරුණානේ? You are the decision maker. මම කියන්නේ ඒකයි. දරුවා බිහි කරාම ස්ත්‍රිය දරුවා බිහි කරපු නිසා සතුට අමතක කරන්නේය. එමෙන්ම ඔබද ප්‍රීති වන්නෝය. පැහැදිලි? happiness is a choice. decision එකක්. ක්‍රියාපොතේ ඔබ කියලා තියෙනවද දන්නේ නැහැ. පවුලුස් සීලස් සේවාව කරන් යද්දී එක තැනකදී ඒගොල්ලන්ව හිරේ ඇතුළ හිර දෙන්න. දාලා ඩබල දඩුමදේ ගන්නවා. දැන් ඉත ආගන්න පවුලුස් සීලස් දඩුමදේ හිර වෙලා ඉන්නේ. ඇතුළ හිරදී. කියන්නේ දරුණුම හිරදී. හරි. කොහොම ඉද්දී
වචනේ කියනවා ක්‍රියා 16:25. පාවුලු සහ සීලස් සතුටින් ගී ගැයුවා. කටියක මොකද? පාවුලු සහ සීලස් සතුටින් ගී ගැයුවා. එහෙම වෙන්නේ කොහොමදන්නේ? ඕස්ට්‍රේලියාවේ AC කාමරයක හිටියනම් සතුටින් ගී ගැයන්න පුළුවන්. තේරුණා නේද? දඩු කඩේ ගහලා තියෙන සතුටින් ගී ගැයන්න පුළුවන්ද? පාවුලේ කරේ කොහොමද? He made that choice. He took that decision. ඇයි මම දෙන්නේ හිර ගෙදර එකාට මාව මගේ රිමෝට් කන්ට්‍රෝල් කරන්න? අපි සින්දු කියනවා සීරියස්ලි කියන්නේ නැති. ඔබත් කියව මාත් කියන්න. තේරුණා නේද? සතුට decision. තේරුණා නේද? ඒ තීරණය ගත්තොත් සතුටින්. අද උදේ අපි ගියා සරෝජිත් එක්ක මම ගියා මේ මහරණි මාසේ අපේ දාතට පූජා දෙන්න. මොකද අපි ඉන්න තැන අදාළ නැහැ. තීරණය ගත්තොත් ඔයා එහෙම සතුටින් ඉන්නවා කියලා. සතුටින් ඉන්නවා. හිර ගෙදර ඊ ගෑන්න පුළුවන් නම් ප්‍රීතියෙන්. අපිට අපේ සිටුේෂන් එකට ඊ ගෑන්න බැරිද? පුළුවන්. මට අත්දැකීමක් වාට කියන්න. මම පොඩි සෙමිනරි අධ්‍යාපනයෙන් පස්සේ කලුතර අවසන් කරනවා. ඊට පස්සේ අපේ ඉන්නේ තමයි දඩකට වැදගෙන ඉන්නේ කොහෙන්ද? නුවරට. නුවරක ප්‍රයිවට් එකක් මාරු. හරි. ආසයි. හරි. නුවර ගිහිල්ලා ස්වාමීන් වහන්සේ කියන දා හින්නේ. දැන් දඩකට වෙන ආසාවෙන් හිටියා. දැන් කලුතර අවසන් දවසේ ඉවැලුවේෂන්. හැමෝම පාඩම් හම්බෙන්න ගියා. ගිහිල්ලා ඒගොල්ලෝ රිසල්ට් එක අරන් පාස් ඉවැලුවේෂන් කැන්ඩි යනවා කියලා ප්‍රොමෝට් කියලා අහගෙන එනවා. දැන් මාත් යනවා. හරි. Father, brother, you are promoted. හරි. කියලා බට් එකක් කිව්වා. ඔය බට් එක ගහන්නේ. ඔය බට් එක පස්සේ මොනවද කියලාද කියලා ගන්න බෑ. තේරුණා නේද? You are promoted කියලා බට් එකක් කිව්වා. ඊට පස්සේ මම බලන්න බට් එක මොනවද කියන්නේ නැහැ කියලා. But you are not going to candy. දැන් මට නිකන් ඉනියක් ගිහුවා වගේ නේ. තේරුණා නේද? ඉච්චර ආසයි හිටියේ කැන්ඩි යන්නේ. You are going to Jaffna Hill. මගේ ලෝකෙම කඩා වැටුණා. නුවර සීතයි. යාපනයේ සීතද කියන්නේ? තේරුණා නේද? තව දේවල් සම්බන්ධ කරලා බලන්න. හරි කරන්නේ නැහැ. හරි. සම්පූර්ණ වෙනස් නැහැ. භාෂාව තේරෙනවා මේ. භාෂාව තේරෙන්නේ නැහැ. නුවර හිටියා නම් පැය තුනෙන් ගෙදර බස් එකේ ගියා. මෙහි එහෙම ගෙදර එන්න පුළුවන් තරේ. තේරුණානේ හැමදේම අවුල්. මම ෆුල් ඩවුන්. තේරුණා නේද? ඒ වගේ කියන මම නැහැ වැඩකට ගම හිටියේ. අර මේ මිනිහා වෙච්ච ගෑණි වගේ. ඒකට එහෙම හිටියේ. අයියෝ බලන්නකෝ අප්පා කොහොම ඉවරයිද දැන් බලන්නකෝ ඉතින් ආසාවෙන් හිටියා. අම්මා එක්කත් කඩනවා, අක්කලා එක්කත් කඩනවා. හරි. රෑ බස් එකේ නැගලා ඔන්න ගියා. ජෙෆ්නා. හරි. අඬන්නේ නෑ. ඉන්දියාවත් එක්ක ගියේ. බස් එකෙන් බහලා 6:45 විතර මම සෙනට ඇතුල් වෙනවා. දැන් ඔන්න කාස්ට් එකේ හරි දැක්කම ලොකුට ආසාවක් ඇති වෙන්නේ නැහැ. රිසෙප්ෂන් එකේ ගියලා කිව්වා. ගෝකේ. ඊට පස්සේ මේ නික ප්‍රදේශිතානේ කියලා මම දෙවෙනි කතාව කරනවා. තේරුණා නේද? අල්ලන්නේ. දැන් ඉස්සුරුකම්සම ඔළුව වෙනවා මම ඉස්සුනේ. හරි? ඊට ආම්බුඩ ගොබටි අංගිරින්න අද පොංග බ්‍රදර් බෑග අංග වයින්ග රිපිටරින් පොයින්ට් ටියරින්ග දෙවල කියන්නේ මම මේකට පිස්සුද කියලා. ඉතින් මට තේරෙනවා නේද? වඩ හිතන්නේ. මට තේරෙන්නේ ඇහිච්ච පළ වචන වල තේරෙන වචන ටිකක්. දැන් මට තවත් තේරුණා නේද මේ පාවෙලා ආව මේ කියනවා. හරි. ආනේ කැමරාත් කරනවා නේ. කොහොම හරි මම යාම කියලා දැක් කරගෙන යනවා. හරිද? මෙතන මම පල්ලිය තියෙනවා. එතන බෑන්ඩ් එකක ඉතින් මම පැත්තේ පල්ලිය බෑග් එක කියලා පල්ලියට යනවා. ඒ පල්ලිය වලට කියනවා මම පස්සේ කියන්න. හරි. මට අදවලේ මතකයි. හරි. අදවලේ මතකයි. මම අර බෑග් එක
පළවෙනි දේ පස්සේ කියන්න. බෑග් එක ගන්න නැවෙද්දි මම තීරණයක් ගන්නවා. මොකක්ද තීරණය? මම මේ යාපනයේ යන්න කලින් ඕක්ෂන් දෙමළ උගන්වනවා. මම ටිකක් තමයිනේ. මම ගත්ත තීරණය. හරි? මම යාපනයේ යන්න කලින් ඔබට දෙමළ උගන්වන්නපත් වෙනවා. එහෙනම් බෑග් එක ගැඹුරට සමන් කියනවා. හරි? ඒදා ඉඳලා යකෙක් වගේ මනසින්නවා. අපිට කරලා 10ට කාට ඉන්නේ මම දැන් පාන්දර කියලා පාඩම් කරලා දෙන්න. හැමදාම බයිබලයේ කොහොමද කියවනවාමයි අතන පාඩම් කරලා දාගන්නේ. මාර කට්ටක් කියනවා. කට්ටිය කතාවස් කරලා දැන් මම ඉඳලා වචන අහ ගන්නවා. ඒ වගේම පොතේ මොඩ් බුක් එක ලියා ගන්නවා. ඩික්ෂනරි හොයනවා. මාර පැච්චක් ගෙවුවා. තේරුණා නේද? අදට පදවීමාව දන්නේ ආර දෙමළක් දන්න සිංහල ස්වාමීන් වහන්සේ. තේරුණා නේද? තව දන්න ඇක්සිඩන්ට් වෙච්ච ස්වාමීන් කියලා දන්න. ඒ මන්දුරේ ගිහුත් දෙහියක් තියෙන එකක් තමයි මේක. දැන් මට එහෙම දෙමළ හොඳට ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවද? මම අසතුටින් හිටියනම් සරල ප්‍රශ්නයක් කරන්නේ. මම යාපනයේ අසතුටින් හිටියනම් මම කවදාවත් දෙමළ චතුර ලෙස ඉගෙන ගනීද? කවදාවත් නැහැ. සතුට ලැබෙන්නේ කොහොමද මට? I made that decision. කොහේට මට කිව්වේ? කොහෙද? ඕකීට ගන්නවා. තීරණයක්. ඒ තීරණේ ගන්න හම්බුනේ මට බස් එකේ ඉන්න කල්. තේරුණා නේද? මේ තීරණේ මතකද ගන්නවා. ඒ වෙලාවෙ ඉඳලා සතුට මම ඇති කරගත්තා. අර දරුවා හම්බුණාම අම්මා දුක අමතක කරනවා වගේ. මම හරි යාපනයේ ගිහලා භාෂාව වෙනස් වුන්නේ නැහැ. අනිත් කතා කරමු. ගෙදර ලඟුන්නේ නැහැ එකපාරට. ක්ලයිමේට් එක සීතලුන්නේ නැහැ. තේරුණා නේද? මුකුත් දුන්නේ නැහැ. Circumstances same. But I made the decision to be happy irrespective of the circumstances. තේරුණාද? තීරණයක්. choice. අද මේක තරුණ ළමයින්ට දැනගන්න කියා දෙන්න පුළුවන් නම් කොහොමද කියන්නේ? කියලා මැසේජ් එකක් දැම්මේ නැහැ කියලා. තේරුණාද නේද? පුඩි දේවල් hina යන ලකලන්දර කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ අරයට පුළුවන් මැසේජ් එකේ රිමෝට් කන්ට්‍රෝල් කරන්න. දැන් good morning බබා කියන ගහන්නේ බබා ආවේ නැත්තම් ෆුල් අවුල්. අද good morning විතරයි කාලේ බබා නැහැ. මාර අවුලක් නේ. තේරුණාද? අතන අතට වෙන්නේ නැති. විසිරලා ඉන්නේ නැති. හදිසිය ගහන්න නැති. හැබැයි බබා වලට මොනවද රිමෝට් කන්ට්‍රෝල් කරන්නේ? බබා රිමෝට් කන්ට්‍රෝල් කරනවා. ඒක නෝ ප්‍රොබ්ලම් නෑ. මට good morning කියලා රිමෝට් එක සතුටින් ඉන්න ඔච්චරයි. තේරුණා නේද? this is choice. ඔව් මාසම නේද? මාසම නේද? දැන් එළද ප්‍රශ්නේ මේක choice එකක් නෑ. තීරණයක් නෑ. මේ තීරණය ගන්නේ කොහොමද? වැදගත්ම දේ අද ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. දේ වචන ආලෝකය තුල. කොහොමද මේ තීරණය ගන්නේ? සනසයි කියලා දෙනවද වචනේ? වචනේ කියනවා. ප්‍රසව කාලේ පැමිණි කල වේදනාවටපත් වේ. අමාරුයි. දරුවා බිහි කළ පසු දරුවා බිහි කළ නිසා දුක අමතක කරන්නේ. ඒ දුක අමතක කිරීම සතුට වෙනවා කියන තීරණය ගැනීම නිකන් කරන්නේ නැහැ. නිසා එකක් තියෙනවා. මම කියන්නේ තේරුණාද? දරුවා බිහි කිරීම කියන කාරණාව නිසා දුක අමතක කරන්නේ. හේතුවක් තියෙනවා. අම්මේ කන්දරේ. උන්වහන්සේම කියලා. අපි ප්‍රීති කීතු ආකාරයෙන් කතා කරනවා. මම කියන්නේ මොකද කියනවා? ඔබ මා දකින්නෝය. කට්ටියම කියන්නේ ඔබ මා දකින්නෝය. එවිට ඔබේ සිත් ප්‍රබෝධමත් වන්නෝය. එවිට ඔබේ සිත් ප්‍රබෝධමත් වේ. තේරුණා නේද? ඔබ දකින්නවා. තේරුණා නේද? ඔබ දකින්නවා. දකින්න යනවා. ඒක මාව දැක්කම වට මොකද වෙන්නේ? ඔයා ප්‍රීතියෙන් විනා යනවා. එන කාරණා තේරුම් ගන්න. දකින්න ඕනේ circumstances නෙවෙයි, external factors නෙවෙයි. ඒ factors මොනවා වුණත් ඒව තුල අපි අතර ජීවමානව ඉන්න ස්වාමීන් වහන්සේව. තේරුණාද? හරි. තාම විසඳ දුන්නේ නැහැ. හැබැයි ඔය process එකේ ස්වාමීන් වහන්සේ ඉන්නවනේ කොහෙද? මට සියලු හැමෝම සලද ස්වාමීන් වහන්සේ process එකේ ඉන්නවනේ. ඒ උන්වහන්සේව දකින්න.
එතකොට වීසා ලැබුණා නැත්නම් ඔයා සතුටින්. ඒ වගේ දැක්කේ වීසා නෙවෙයි. දැක්කේ ඒ ප්‍රොසෙස් එකේ ඉන්න දෙවියන් වහන්සේ. තේරුණා නේද? එයා එහෙම කිව්වා. ඔය ඇදිලා ගිහිල්ලා මොකක් හරි දාන්නේ. හරි? ඔයා උල්ලන්නේ නැහැ ඒක. තේරුණා නේද? ඇයි? ඔයා දකින්නේ හරි ඇදිලා ගියා කියමුකෝ. ඇදිලා ගිය මාව හරි ගමනක් එකම වල ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවනේ. ඔයා දකින්නේ උන්වහන්සේ. උන්වහන්සේ ඉන්නවනේ. එයාගේ ඇත්තම උන්වහන්සේ ඉන්නේ ඉන්නේ ඇත්තනේ. ඔයා දකින්නේ. තේරුණා නේද? හරි ඔයාලා ලොකු පිරිසක් නෑ ඔක්කොම ලංකාවේ. ඔක්කොම ලංකාවේ. හරි ප්‍රශ්නයක් නෑ. ඔක්කොම ලංකාවේ ඕස්ට්‍රේලියාව කවුරු ඉන්නවද? කවුරු දෙයක් ඉන්නවා. උන්වහන්සේ දකින්න. එතකොට ඔය අරගොල්ලෝ තාම නෑනේ විස වැදුන්නේ නෑනේ කියලා දුක් වෙන්නේ නෑ. ප්‍රශ්නේ හිතුන්නේ නෑ තාම. ප්‍රශ්නේ එහෙමයි. දැන් අවුරුදු 20ක් family life අවුල්. හරි? හැබැයි ඔයා සතුටින්. ඇයි? ඔයා දකින්නේ අයියෝ අපි අතර ලොකු සමගියක් නෑනේ. තේරුණා නේද? ඒක නෙමෙයි ඔයා දකින්නේ. හරි අපි රණ්ඩු කර හරි ඉද්දි අපිත් එක්ක ජේසුත් ඉන්නවනේ. තේරුණා නේද? ඔබම දකින්න ඔය එවැනි නෝ ප්‍රීතියෙන් පිනා යන්න ඔය. මම කියනවා දකින්න ස්වාමීන් වහන්සේ මාසෙ දකින්න. ප්‍රශ්න කපුණා. ඒ දේවල් නෙමෙයි. සනස දකින්න. දැන් කොහෙද සතුටු? පාවුතුමා පිළිපි 4 ලස්සන දෙයක් කියනවා. ස්වාමීන් වහන්සේ තුල නිතරම ප්‍රීතිවන්න. කටින් කියන්නේ ස්වාමීන් වහන්සේ නිතරම ප්‍රීතිවන්න. ඉතින් ගහලා තියාගන්න බයිබල් පාඩම. මේ අද සමාජ විශේෂය. හැමෝම දුකින් නෑ. ඕස්ට්‍රේලියාවේ දුකින්. ස්වර්ගයට ගියත් දුකින් ඉන්න මන්ද. මම නම් මේ මාර සන්තෝෂෙන් ඉන්නවා. හරි. මරු ඉතින් දාඩිය දාන්නේ ලංකාවේ වගේ. හරි. ස්වාමීන් වහන්සේ තුල නිතරම ප්‍රීතිවන්න. නිතරම ප්‍රීතිවන්න. කොහොමද ප්‍රීතිවන්න කියලා කියන්නේ? ආයෙත් මම මතක් කරලා කියනවා. වැදගත් දෙයක් කොහොමද? ස්වාමීන් වහන්සේ තුල ප්‍රශ්න තියෙන පුතා හැබැයි ස්වාමීන් වහන්සේ දකින්න උන්වහන්සේ තුල ඔයා ප්‍රීති වෙන්න. තේරුණාද? ස්වාමීන් වහන්සේ තුල ප්‍රීති වෙන්න. අද ප්‍රශ්න තියෙන්නේ නැහැ. මං කිව්වා අයියෝ මං ගම කට්ටි නෑනේ කියන්නේ දකින්න. හැබැයි සනාසේ ඉන්නවනේ කියන්නේ දකින්නේ නෑ. ඒ නිසා ප්‍රීතිය ඇති කරගන්න හේතුවක් නෑ. ඩිසිෂන් එක ගන්න හේතුවක් නෑ. තේරුණා නේද? රෑන්ක් එක තාම හම්බුන්නේ නෑනේ ප්‍රොමෝෂන් එක හම්බුන්නේ නෑනේ කියන්නේ දකින්න. හැබැයි කොහොම හරි මම එක්කන් යන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවනේ කියන්නේ දකින්නේ නෑ. ඒ නිසා ප්‍රොමෝෂන් එක හම්බ වෙනවා නම් සතුටු වෙන්න හේතුවක් නෑ. තේරුණා නේද? ප්‍රශ්න විසඳුම් නෑ කියන්නේ දකින්න. හැබැයි ප්‍රශ්න නැතිවම ගමනක් යන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවනේ කියන එක මට දකින්න අමතක වෙනවා. ඒ නිසා මට ප්‍රීති වෙන්න හේතුවක් නැති වෙනවා. තේරුණා නේද? දැන් බලන්න අර මම කියපු පවුල් හා සීලස් කතන්දරේ. ක්‍රියා 16 කියන්නේ මම ඉස්සර භාගයේ කිව්වේ. පවුල් හා සීලස් ප්‍රීතියෙන් ගී ගැයුවා. මොනවද කියපු ගීය? සමන් මල් පියල්ලේ ඒකද කිව්වේ? බෝතලේ මගේ බෝතලේ ඒකද කිව්වේ? මොකද කිව්වේ? මොකද ගීතේ? ඒ ගීත නෙමෙයි කිව්වේ. සමිඳුන්ට ගී ගැයුවා. කටින් කියන්නේ සමිඳුන්ට ගී ගැයුවා. පවුල් හා සීලස් සමිඳුන්ට ප්‍රීතියෙන් ගී ගැයුවා. ප්‍රීතිය ලැබුණේ කොහොමද? ඒ ගීය තුල මම සම්බන්ධුනේ කාටද? දෙවියන්ට. දඩුගඳේ ඉන්නේ. හැබැයි කනෙක්ෂන් එක කාටද? දෙවියන් වහන්සේව. දඩුගඳ දිහා නෙමෙයි බලන්නේ අයියෝ අතිර වෙලා. හෙල්ලෙන්නවත් බෑ. ඒක නෙමෙයි දකින්නේ. ඒ ඔක්කොම වෙද්දී මං දිහා බලන් ඉන්න දෙවියන් වහන්සේවයි දකින්නේ. තේරුණානේ? ප්‍රීතිය. සගී ගන්න පුළුවන් වෙනවා. මම කියනවා තේරුණාද? අර මම අත්දැකීම කිව්වේ මගේ අර යාපනයේ කතන්දරේ. අතේ නේද? යාපනයේ කියලා මම කිව්වේ අර බෑග් එක ගණිතෙම තීරණය ගත්තා කියලා. මොකක්ද තීරණේ? ඕක මතකයි නේ. ඒක මතකයි. යන්න හරි මම ඕකට දෙවල උගන්වනවා.
ඒ තීරණේ ගත්තේ මම බෑග් එක උස්සද්දිනේ. ඒ බෑග් එක තිබ්බේ කොතනද මම? පල්ලි ඉස්සරහා. ඒ පල්ලි ඉස්සරහා තිබ්බේ කොහෙට යන්නද? පල්ලියට යන්න. ඒතර මම කලින් ගිහින් කොහෙටද? පල්ලියට. මම පල්ලියේ. හරි. ජීවිතය අදටත් මතක පුදුම දෙයක් යාඥාවක් කරනවා. හරියට මට මතකයි. දැන ගහගෙන හරියට කාලයට පස්සේ කාලේ කනලා තිබුණේ නැහැ ඒ දවස්වල. කියන්නේ ඒ දවස්වල දේවල් වලට යන්න අඩුයිනේ. හරි. ඉඳලා දැන් අසල මොකක්ද එක්ක මාර ෆීලිං එක කියන්න තේරෙන්නේ නැහැ. කොහොමද ස්වාමීනි ගෙදරත් ළඟ නැහැ. මට මොකද තේරෙන්නේ නැහැ. හරිද මං අර්ථයෙන් ආසාවෙන් හිටියේ. මම මේ සෙනෙහි වුණා නවත්තලා දාන්න හිතලා වගේ දැන් තියෙන්නේ. ඒ වගේ මම නිකන් මේ ජේසුස් දිහා බලන් ඉන්නවා ඇස්සෙන් කන්ද දැක්කේනවා. තේරුණානේ? ඔය මොහොත කොහොම ගෙවෙද්දි මම නැගිටින්නේ නැහැ එතනින්. හරිද? ඉතින් බලාගෙන ඉන්නවා. අලු පල්ලෙකින් දැන් මේක. හරි? බලන්න මට මොකක්ද වෙනවද? අර තීරණය ගන්න හේතුවක් වෙනවා. තේරුම් කිව්වේ? හේතුව මොකද සාමාන්‍යයෙන්? ඔම්මා දකින්න ඔය ඒටෝ ප්‍රීතිය පින යන්න ඕනේ. තේරුම් කිව්වේ? මම සයිමාසයෙන් දකින්නවා. කනෙක්ට් වෙනවා. අඬ ඇස්සට කඳුළු පුරවගෙන කඳුළු වක් කරන උනාසෙත් එක්ක කතා බස් කරනවා. එන්නේ මොකද? ඔය දෙන්නේ. කියන්න මම ඕකි කරදෙන්න තේරුම් කිව්වේ? ඒ නිසා කනෙක්ෂන් එක සයින්හන්සේ දකින්න දැක්කොත් සයින්හන්සේව ඕන අර්ථකාරී තත්ත්වයක් තුළ ඔයාට අර සතුට කියන තීරණය ගන්න පුළුවන්. මම අවසන් කරනවා මගේ මෙහෙය කිරීම පොඩි අත්දැකීමක් කියලා. මාසපලියද? මාසිද? මම ෆාදර් වෙන්නේ 2019 බෝම්බ ගහපුවුද්දේ. ෆාදර් වෙලා මාසෙන් තවත් බෝම්බයක් ගන්නවා මොකද්ද? කොවිඩ්. දැන් මම ඉතින් බැලලා සේවාව කරන්න ආසයි. හරිද? ධර්මයිත් එක්කනේ. ඒකට මම ආලෝනේ කෙවල් බ්ලෙස් කරන්න යන්න තේරෙනව නේද? මේ දේශනා කරන්න, පූජා තියන්න, කොටස් පූජා කරන්න ඕක කරන්න. දැන් ඔක්කොම කරන් පටන් ගත්තා ඉතින්. මාස 6 කොවිඩ්. දැන් මාළි ලොකු මාළේ පල්ලියක කොටු වෙනවා. තේරුණා නේද? ඔයාලට කියන්නේ අවංකව කිව්වොත් මට ඒ දවස්වල හිතුණා කසාදයක් කරගෙන ඉවරයි කියලා. දැන් තාර්කිකයිනේ. දැන් බැලලා හිටියා නම් මම කොටු වෙන්නේ නෝනත් එක්කනේ. දැන් වයස් මං ඉන්නේ. මම නවත්තන්න. තේරුණා නේද? මොනවා කතා කරන්නද? උතුමාතුමා නෑනේ. මම ක්‍රිකට් වලට ආවේ වාසිය ක්‍රිකට් වලට ආවා. මම සංගීතයට ආවේ වා සංගීතයට ආවා. පා දේශපාලනට ආවේ වා දේශපාලනට ආවා. මොනවා මාතර කොහොම ගෙවන්නද? තේරුණා නේද? බැලලා කියන්නේ ඔනත් කතා කරන්න ඒවා තියෙනවා. හරි. ඇයි නෑ? බැලේ නෑ. බැලලා ඉතින් අන්තර පල කරනවා. හරි. කවුරුත් මිනිස්සු පල්ලියට එන්නේ පල්ලි වහලා හරි. ඔහොමින්දී මම ටයිම් වේස්ට් කරන්න කැමති නෑ මම කොහොම හරි. ඒ කාලේ මම හිතනවා කමන්නේ ප්‍රීචින් හරි පොඩ්ඩක් හදා ගන්නවා. කවදාද ඉවර වෙන්නේ කොවිඩ් කියන අතන්දරේ. ප්‍රීචින් පොඩ්ඩක් ඩෙවලොප් කර ගන්නවා කියලා මම එක එක ප්‍රීචර්ස්ලා ෆලෝ කරා. ඉවෙන්ජලිකල් ප්‍රීචර්ස්ලා එක එක අයව කැතලික් ප්‍රීචර්ස්ලා බැලුවා. ටෙක්නික්ස් ඉගෙන ගන්න. දැන් YouTube වලින් බලනවා. බලද්දී ඔයාලට කියන්නේ මාර ආලේපයක් තියෙනවා කියලා හිතන ප්‍රීචර්ස්ලා. කියන්නේ මාර ජාතියක් මාර ප්‍රීතිං සේවාව කරනවා කියන හිතන ප්‍රීචර්ස්ලා. ප්‍රීච් කරද්දී මගේ ඇස් නැවතුනේ ඒගොල්ලන්ගේ ටෙක්නික්ස් වල නෙවෙයි. මගේ ඇස් නැවතුනේ ඒගොල්ලෝ හැම දෙනෙක්ම කියපු එක කාරණාවක් ළඟ. මොකක්ද කාරණාව?
waiting upon the Lord. සාස්ත්‍රීය පාපුනේ ඒකම emphasize කරගෙන කියනවා. ඒක පිටින් කියනවා මම සර්විස් එක පටන් ගන්න කලින් පැය දෙකමාරක් වරසක් කියනවා. මට හිතෙනවා චූබරක්වත් දෙන්නේ නැහැ. තේරුණානේ? තවනම් මම පැය දෙකක් හරි වරසක් කියනවා සර්විස් එක පටන් ගන්න කලින්. තේරුණානේ? ඒකම තියෙනවා. power of prayer. දැන් මට ඕන වෙනවා මේ මොකක්ද කියලා එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලන්න. ඔයාලට කියන්නේ අර ඔයගොල්ලෝ මොකක්ද කියලා හිතන්නේ. හරි. මම ඒ දවස්වල ඔරසම් කියන්න පල්ලියට ගියා. එක්ස්පෙරිමන්ට් එකක් කිරීමේ මානසිකත්වය. මේ මොකක්ද කියලා දැනගන්න. මේ හැමෝම කියන මොකක්ද මේක තියෙන්නේ? මේක කරාම ඇත්තටම මාර ජවයක් ප්‍රීතියක් බලයක් එනවද කියලා දැනගන්නට ඕන වුණා. ඒ වෙනුවෙන් මම පල්ලියට ගියා. හරි. මම යනවා පල්ලියට. උදේට කාලේ යනවා. 9ට විතර. ඊළඟට විතර 12ට විතර වදින්න. හරි. පැයකින් වදින්න. එතකන් මම ඉන්නවා. හැබැයි දවස් ගානක් ගියා මුකුත් උන්නේ නැහැ. ඒක මට තේරුණා. මම ඔරසම් කියනකොට ඔරසම් කියනවා නෙමෙයි. සැරෙන් සැරේ තමයි එකමාරක් තියෙන්නේ. හරි. ඒක කඩු කරගෙන නැත්නම්. ෆෝන් එක තූදිහල් බලන්න. හරිද කොහොමද? ඔරසම් කියනවා නෙමෙයි නැත්නම්. ඊළඟට නම් තීරණ ගත්තා මම මේ කරන්නේ සාර්ථක නෑ මේක ඔරසම් එහෙම කරන්න බෑ. තේරුණාද? මං හදවතින්ම කිව්වා අනේ ස්වාමිනේ ප්‍රීතිය ගැන මට අහිමි වෙලා. හරි. I'm an unhappy priest. හරි. නමුත් අර ප්‍රීතියෙන් ජවයක් එක්ක ආලේඛනික සේවාව කරන අය මේක ගැන කියනවා. හරි. මේක මම එච්චර බහැලා කරන දෙයක් වෙලා තිබුණේ නෑ ඒ දවස් වෙද්දී. හරි. මොකද්ද මට කියලා දෙන්න? මට කියලා දෙන්න. ඒ ආඥාව මතුරු මම සපුන් වහන්සේ දිහා ආදරෙන් බලන්න පටන් ගත්තා. හදවතින් එකට යොමු වෙලා. තේරුණානේ? මට කියන්නේ හවසරුක අවර සංකේතීදී මම ඇස්සෙන් කපුල ඇක්කින් පටන් ගත්තා. හරි. ඇස්සෙන් කපුල ඇක්කින් පටන් ගත්තා. දෙමඩ නෝ. මම දන්නේ මොකද හේතුව කියලා. හරි. ඒ කනුලුත් එක්ක මට දැනෙන දෙයක් හරි. ඒ දේ අදටත් මට වචනෙන් විස්තර කරන්න බැහැ. ඒ පිළිගන්න මේ වගේ. මට දැනෙන දෙයක් හරි. කොරෝනා ප්‍රශ්නේ තව අවුරුදු 20ක් තිබුණු දෙයක්. ඒත් මම සතුටුයි. තේරුණානේ? ඔයිට වැඩි වයස ස්වාමීන් එක්ක මම තනි වුණ දෙයක්. ඒක සතුටුයි. තේරුණානේ? පුදුම සැනසීමක්. පුදුම ඉන්න පීස් එකක්. තේරුණානේ? ඒ ලාභ මම ජීවිතය බලාගෙන යම් ෆීලිං එක වචන වල පෙන්නනවා මෙන්න මෙහෙම. මලසනසන මුවක් නැත මට ඒ ඔබේ මුණ අසසනසන හලම් නැත මට ඒ ඔබේ සවිද
මුවක් නැත මට ඒ ඔබේ මුහුණ. ඇත්තටම මුකුත් නෑ ස්වාමී. හැම දෙයක්ම අවුල්. අනිත් වෙලාව උන්දා කියන දෙයක් නෑ. ඒ රණේ. හැබැයි මට සැනසෙන්න ඉන්න කවුද? ඔබ වහන්සේ. I have you. තේරුණා නේද? අසා සැනසෙන හඬක් නැත මට ඒ ඔබේ සවිද. අසා සැනසෙන්න හඬක් නෑ. හැබැයි වහන්සේගේ හඬ මට ඇහෙනවා ස්වාමීනි. ඔබ වහන්සේ තුරුලේ ඉඳි මට මුකුත් ඕනේ නෑ. අවුලක් නෑ. මම සතුටින්. I'll be happy in you. තේරුණා නේද? ඒකම කියන්නේ. ජේසු මගේ ජේසු ජේසු මගේ ජේසු මට වටින කියන මට තියෙන එකම මගේ සම්පත ඔබ ජේසු. අනිත් සම්පත ඔක්කොම නැති වෙලා හැමදේම නැති වුණා. මේ සඳ මට වහන්සේ ඉන්නවනේ. ඒ ඇති මට මොනවා වෙන්නද? සතුට වෙන්න. තේරුණා කියන්නේ? Happiness is a choice. Make that decision to make self. In Him. Rejoice in the Lord always. You'll be happy. Even in the worst circumstances. තේරුණා කියන්නේ? Right. Dia dan Oke kita tinggal Yesus magi Yesus. Agak lagi. ජේසු මගේ ජේසු ජේසු මගේ ජේසු මට වටින කියන මට තියෙන එකම මගේ සම්පත ඔබ ජේසු. Mana? හේතුවක් තියෙනවා. ඒ නිසා ස්වාමීනි මම දකින්න යන්නේ ඒ බාහිර ප්‍රශ්න නෙවෙයි. අරුත්